මේ ඩොකියුමන්ට්ස් හතර නැත්තම් ඔයාගේ ව්‍යාපාරය තියෙන්නේ ලොකු අවදානමක. ව්‍යාපාර කරන හුඟක් අය දන්නේ නැති දෙයක් තමයි මේ legal and administrative documents. හුඟක් අය අලුත් හීනයක් තියාගෙන අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. හැබැයි ලංකාවේ පටන් ගන්න ව්‍යාපාර වලින් 80%ක් පළවෙනි අවුරුදු 3 ඇතුළත අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානතම හේතුවක් තමයි මේ ඩොකියුමන්ට්ස් හරියට මේන්ටේන් කරන්නේ නැති වෙන එක. හුඟක් අය මේ ලිපි ලේඛන මේන්ටේන් කරන්නේ නිකන් නීතියට ඒක කරන්න ඕනේ නිසා විතරයි. හැබැයි ඔබ නොදන්නවා වුණාට ඒ ව්‍යාපාරයේ ලිපි ලේඛන කියලා කියන්නේ ව්‍යාපාරයේ සමස්ත ආරක්ෂාව සහ වර්ධනය. ඉතින් මූලික වශයෙන් ඔයාගාව තියෙන්න ඕනේ ලිපි ලේඛන හතරක් ගැන මම අද කතා කරන්නම්. පළවෙනි එක තමයි business registration එක, BR එක. මේ BR එක කියලා කියන්නේ ව්‍යාපාරයකට ගොඩක් වැදගත්. මොන ජාතියක ව්‍යාපාරයක් කරත් මොන ජාතියක ව්‍යාපාරයක් පටන් ගත්තත් BR එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කොටින්ම කියනවා නම් මේ BR එකක් නැතුව නව ව්‍යාපාරික බැංකු ගිණුමක්වත්, ඒ කියන්නේ කරන්ට් account එකක්වත් ඕපන් කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි ડોකියුමන්ට් එක තමයි partnership agreement එක. දැන් මේක නම් හැම ව්‍යාපාරයකටම වැදගත් වෙන්නේ නැහැ. විශාල වශයෙන් මේක වැදගත් වෙන්නේ හවුල් ව්‍යාපාරවලට. ඒ කියන්නේ හවුල් කරුවන් අතර ඇති කරගන්න ගිවිසුමක්. දැන් හුඟක් ලංකාවේ හවුල් ව්‍යාපාර ඉක්මනට වැහිලා යන්න හේතුවක් තමයි සල්ලි බෙදා ගන්න ගිහිල්ලා සමහර වෙලාවට තීරණ ගන්න ගිහිල්ලා ආරවුල් ඇති වෙලා ප්‍රශ්න ඇති වෙලා ව්‍යාපාරය නැති වෙලා යනවා. අන්න ඒ తত্ত্বය නවත්ත ගන්න පුළුවන් ලේසිම විදිහ තමයි partnership agreement එකක් තියාගන්න එක. ඉතින් මේකත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන අයට වැදගත්ම ඩොකියුමන්ට් එකක්. තුන්වෙනි එක තමයි සේවා නියුක්ති ගිවිසුම. එහෙම නැත්නම් අපි මේකට කියන employment contract කියලා. අපි දන්න ඕනෑම ආයතනයක ස්ටාෆ් එකක්, සේවක මණ්ඩලයක්, කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් කාර්ය මණ්ඩලයක් බඳව ගන්නකොට නිකන් කට වචනෙට විතරක් ගන්නෙ නැතුව අපොයින්ට්මන්ට් ලෙටර් එකක් දීලා નિયમિત ක්‍රමවේදයට බඳව ගන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනේ දේ තමයි ලංකාවේ කම්කරු නීතිය ගොඩක් තදයි. ඒ නිසා employment contract එකක් තියාගන්න එක බිස්නස් එකකට ගොඩක් වැදගත්. ඊළඟට හතරවෙනි එක තමයි මූල්‍ය ප්‍රකාශන සහ බදු ලේඛන, financial statements and tax documents කියලා අපි කියනවා. ව්‍යාපාරයක් වුණාම මාසික සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. ඒ වගේම TIN number එකක්, tax identification number එකක් ගන්න, බදු වාර්තා තියාගන්න එකත් ගොඩක් වැදගත්. මෙන්න මේ කියන ලේඛන ටික හරියට නිවැරදිව තියාගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ ව්‍යාපාරයේ වර්ෂ අවසානයේදී අඩුම තරමේ ලාභද පාඩුද කියලාවත් දැනගන්න. ඉතින් බිස්ට්‍රෙච් අපිට ඕනේ ඔයාව මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළටම අරගෙන යන්න. ඉතින් මුලින්ම කම්මැලි වියදම් කියලා හිතලා මේවා නොකර මගහැර ඉන්නේ නැතුව ඔයා ආසාවෙන් අලුත් තීනයක් එක්ක පටන් ගත්ත ව්‍යාපාරය කවදා හරි දවසක ශක්තිමත් වෘක්ෂයක් කරන්න ඕන නම් මෙන්න මේ කියන මුල් ටික ශක්තිමත්ව තියාගන්න එක ගොඩක් වැදගත්.